Hi ළමයි welcome back my YouTube channel. ඉතින් අපි අද යන්නේ family එකේ අයත් එක්ක අපේ ගෙවල් ළඟ තියෙන ලස්සන තැනකට. ඉතින් එන්න අද මම ඔයාලව එක්කයි යන්නම් ඒ තැනට. ඉතින් අද අපි යන්නේ අපේ ගෙවල් ළඟ තියෙන හරි ලස්සන හිත නිදහස් වෙන තැනකට. ඉතින් මං යන්නේ අකත් එක්ක බයික් එකේ, අනිත් අය එනවා පිටිපස්සෙන් කාර් එකේ. ඉතින් මේ තැනට යන්න තියෙන view එක නම් මාරම ලස්සනයි ළමයි. මාර ඒක කියන්න තේරෙන්නේ නැහැ, පුදුම තරම් ලස්සනයි. අවසකම නුඹදක මමුලාවි නිරුද්ධක කතරේ තනි වූදා ඉතින් මෙතන ඉස්සරහින් බයික් කාර් එහෙම පාක් කරලා අපි දැන් ඇවිදගෙන උඩට නගින්න තමයි හදන්නේ. ඉතින් පඩිපෙළ දිගේ තමයි උඩට යන්න තියෙන්නේ. ඉතින් අයියයි නංගිලයි අපිට කලින් ඇවිල්ලා තමයි හිටියේ. ඉතින් අපි උඩට නගින කොටත් එයාලා උඩ තමයි හිටියේ. ඉතින් මෙතන උඩ තියෙන්නේ චෛත්‍යයක්. ඉතින් අපි පහු කරගෙන ආපු වැව තමයි ඔය උඩට පේන්නේ. ඉතින් මම නම් කලිනුත් මෙතෙන්ට ඇවිත් තියෙනවා. ඉතින් මෙතන මේ අපි එන වෙලාවේ නම් කවුරුවත්ම හිටියේ නෑ. ඉතින් කිසිම සද්දයක් එහෙම නෑ. අපි අරගෙන ආපු මල් පහන් තියලා හඳුන් කුරු එහෙමත් පත්තු කරලා අපි ඒ වැඩ ටික ඉවර කරා. අපි එතන ඉන්නකොට ස්වාමින් වහන්සේ උඩට ආවා ගිලම්පස අරගෙන. ඉතින් අපි උන්වහන්සේත් එක්කම එකතු වෙලා එතන ගාත කියලා චෛත්‍ය වන්දනා කරා. සම්බුද්දස්ස සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. ඉතින් පන්සිල් එහෙම සමාදන් වෙලා එතන වන්දනා කටයුතු ඉවර කරලා අපි ආයෙත් එන්න පිටත් වෙන්න හදනකොට අක්කලා වගේක් ආවා. එයාලා නෙළුම් මල් පූජාවක් තියන්න තමයි ආවේ. ඉතින් අපිත් එයාලත් එක්ක එකතු වෙලා ඒ වැඩේට සම්මාදන් වුණා. ඉතින් අපිත් මල් පූජා කරලා ආයෙත් රැ වුණ නිසා ගෙදර එන්න පිටත් වුණා. ඉර බහින වෙලාවෙ හින්දා මාරම ලස්සනට එතන පේනවා. ඉතින් අපි එන ගමන් ඒ මග තිබ්බ කඩේක නතර කරලා රැට කෑම කෑවා. ඉතින් කාලා එහෙම අපි ආයෙත් ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ඔන්න ඔහම තමයි අපි ෆැමිලි එකේ අයත් එක්ක පොඩි රෝන්දයක් ගියේ. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඉන්නේරිමල් පිපිච්ච පාට නින්නේ නුඹ පාවෙලා වගේ ඇවිත් ප්‍රේම අසපුවේ